අලුත් ලොග් එකක් අරන් ගොඩ දවසකින් තමයි අපි දෙන්න ආවේ. ගිය ටිකේම ලොග් එකක් කරන්න බැරි වුණා. අපි දෙන්නට ගිය ටිකේම එක්සෑම්. ඉතින් ඔන්න එක්සෑම් ඉවර වෙලා අපි දෙන්න මේ වෙසක් නිවාඩුවට ගාල්ලේ ආපු පාර. දැන් ඉතින් ගාල්ලේ ඉඳන් නුවරඑළිය යන්න හදන්නේ. මෙහෙට කියන්නේ හොරවල කියලා. මේක මතුගමට යන්න තියෙන කෙටි පාරක්. ඉතින් මේ පාලම් පාරුවේ නැගලා අපි ගඟෙන් එහා පැත්තට යන්න ඕනේ. මේ පාලම් පාරුවේ සාමාන්‍යයෙන් පොඩි ඕනම වාහනයක් නවත්තන්න පුළුවන්ලු. ඉතින් මේකේ නැගලා ඔය තියෙන ලණුවෙන් කට්ටියත් එක්ක එකතු වෙලා අදින්න ඕනේ. එතකොට තමයි මේ පාලම් පාරුව ගඟෙන් එහා පැත්තට යන්නේ. ඉතින් ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලා උදේ 7ට විතර. ඉතින් අපි දෙන්න උදෙන්ම පිටත් වුණා. මේ පාරුවෙන් එන රුපියල් 60ක වගේ පොඩි ගානකුත් එකතු කරනවා. මේ වීඩියෝ එකේ පේනවා ඇති මේ ගම කොච්චර ලස්සනද කියලා. අපි උදේට කන්න නැවතුවේ මෙතන. දැන් වෙලාව 10ට විතර ඇති. ඉතින් පැය දෙක තුනක් ආපු හින්දා පොඩි බඩගින්නක් ආවා. ඉතින් ඒ හින්දා කන්න නැවතුවා. ඊට පස්සේ මේ කඩේ තිබ්බ පිත්තර රොටි හදලා තිබ්බා. මේ ඊට පස්සේ අපිට කිව්වා උණුවේ හදලා දෙන්න ටිකක් වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ උණුවේ හදලා දෙනකන් ඉඳලා විතර ටික කාලා උන් ඉතින් අපි දැන් ආයෙත් යන්න පටන් ගත්තා. දැන් පැය දෙක තුනක් ආපු හින්දා තව කොහොමද තව පැය තුනමාරක් විතර යයි. ඉතින් අපි දැනට නුවරඑළියට යන්න. දැන් නම් ටිකක් අමාරුයි බයික් එකෙන් එනවා කියලා කිව්වට කටෙන් කියන තරම් බයික් එකේ එන්න ගියාම ලේසි නැහැ. ඔය වීඩියෝ වලට ඉතින් hina විවි ආවට ඇත්තටම මම නම් බයික් එකේ පිටිපස්සේ ඉඳගෙන ආවේ අඬ මට නම් ටිකක් අමාරු වුණා. මෙයාටත් ටිකක් අමාරුයි. ඉතින් අපි නවත්ත කොහොම හරි එමීට ආවා. අපි දැන් නුවරඑළියට එද්දි වෙලාව 1:00 විතර ඇති. ඉතින් මේ පාර රාජ්‍ය වෙසක් කලාප තියෙන නුවරඑළිය. ඉතින් ඒ හින්දා මුළු නුවරඑළියම ඔන්න වෙසක් කලාපෙට සූදානම් වෙමින් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ ගෙදර. ඉතින් ඔන්න දැන් ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් ඔන්න මං ගියා එළිය පැත්තේ චූටි රවුමක් දාන්න. ඔන්න ඉතින් එළිය පැත්තේ පොඩි රවුමක් දාද්දි මම දැක්කා අලුතෙන් ලස්සන මල් පැල ටිකක් එහෙමත් හිටවලා තියෙනවා. ඉතින් ඒ හින්දා මට හිතුණා ඒ ටික ඔයාලටත් පෙන්නන්න. ඉතින් මේ තියෙන අපේ අම්මිගේ ඇන්තූරියම් වගාව. මෙතන හැම මලක්ම නැහැ. මෙතන මේ තියෙන ටික මම පෙන්නන්න යන්නම් ඉක්මනට. ඒකේ පාට මේ ඇන්තූරියම් මල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ ටිකේ මම මේ චුට්ටක් පෙන්නගෙන යන්න. රෝස පැල වගේකුත් අලුතෙන් ගෙනල්ලාද කොහෙද මේ රෝස මල මෙතන මේක නම් අලුතෙන් පිපිච්ච මලක්. එහා පැත්තේ එක පර වෙලා අර ඒක පර වෙලා තියෙන්නේ. ලස්සන මල් ටිකක් හිටවලා මේ මෙතන නම් තියෙන මේ පැල වර්ග. මේ මල මම ඔයාලට පෙන්වන්න හිටියේ. මේ මල මාර ලස්සනයි. මේක මේ උදේ ඒ කියන්නේ අවුව වැටලම තමයි මේ මල පිපෙන්නේ. මම මේක මේ හවස වීඩියෝ එකකුත් අරගෙන මෙතෙන්නම දැම්මා. හවස් වෙද්දි මේ මල පර වෙනවා. ඊට පස්සේ ආයෙත් දවල් අවුව ඉර එළිය වැටෙද්දි තමයි මේ මල ආයෙ පිපෙන්නේ. ඊයේ හවස් වෙලා මල් වල වීඩියෝ ටිකක් එහෙම ගත්තට පස්සේ අපිට ආයෙ මුකුත් කරන්න බැරි වුණා. ආපු මහන්සියට මේ ටිකක් අමාරුයි. ඇඟට ටිකක් උණ ගත්තා වගේ. ඊට පස්සේ හවස එහෙම නිදාගත්ත පාර දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාවත් 12ට විතර ඇති. හොඳට අවුව වැටිලා. ඉතින් පොඩි බඩගින්නකුත් තියෙනවා. කන්නත් බැහැ. කට තිත්ත ගතියකුත් තියෙනවා. ඉතින් ඔන්න අම්මේ ඒ හින්දා මිංචි සම්බෝලෙකුත් හදලා තිබ්බා මේ රොටිත් එක්ක උදේට කන්න. මල්ලි නම් ඔන්න බල්බ් බැල් එහෙම සෙට් කරනවා. හැබැයි කූඩු දාම හදලා ඉවර නෑ. මේ ඉන්නේ අපේ කීටි. මෙයාගේ පාර නිවාඩුවට එද්දි පොඩි. දැන් මේ පාර මේ එද්දි ටිකක් ලොකු වෙලා. ඉතින් වෙසක් කූඩු එහෙම හදලත් නැති හින්දා අපි දෙන්නත් එක්ක පටන් ගත්තා වෙසක් කූඩු හදන්න. දැන් ආරම්භ වෙන්නේ අපි දෙන්නගේ වෙසක් කූඩු හැදීමේ තරකේ. ඇයි මට බයින්නේ?
යට පට්ටම් හැදයන්න නෑ මේකේ. කලින් වීඩියෝ එකේ මම ටිකක් හොරවගෙන වෙසක් කූඩුව අලවනවා නේද? ඒ මොකද දන්නවද මම ඇත්තටම හොරවගෙන ඉන්නේ මෙයා කොහොම යාගේ වෙසක් කූඩුවට අත තියන්න ඉන්න එපා කියලා. එහෙනම් මම දන්නේ වෙසක් කූඩුවක් හදවුවා. මල බයිනවා. ඒ මේක මං හදපු ලස්සනම කූඩුව. ඒකට මොකද්ද උනේ? ඒක අංග විකරණ. ඔන්න දැන් වෙසක් කූඩුත් හදලා ඉවරයි. මගේ එක ලස්සනයි. මොකද මම ඒකට මේ අර ඇදෙන්න වතුරේ හින්න ගිහිල්ලා ඉවර වෙලා ඒ කොලේ බොඳ වුණා. ඊට පස්සේ ඒකට අමුතුම ලස්සන ඩිසයින් එකක් ආවා. අපි මේ කූඩුව එළුවේ පහුවදා. මොකද එදා රෑ අපිට මේ හවස් වුණා කූඩු හදලා ඉවර වෙද්දී. ඊට පස්සේ කූඩුව එල්ලන්න බැරුණා. මොකද අපි නුවරඑළියට ගියා වෙසක් කලාපේ බලන්න. මේ වීඩියෝ එකේ පේනවා ඇති එදා කොහොමද ට්‍රැෆික් එක තිබ්බේ කියලා. මාර සෙනග කොහොම හරි බයික් එකේ අපි දෙන්න ගියා. අම්මිලා ගියා ගමෙන් ආපු බස් එක. මෙයා මට බැන ආව බස් එකේ එන්න තිබ්බා බයික් එකේ අපරාධය ආවේ කියලා. කොහොම හරි බයික් එකේ එන්නත් අපිට ගෙදර ඉඳන් නුවරඑළියට එන්න පැයක් ගියා. කොහොම හරි අපි ටවුන් එකට ඇවිල්ලා ඉද්දි අම්මිලා ඇවිල්ලා නැහැ. මේ අම්මිලාට බස් එකේ එන්න පැය දෙකමාරක් ගිහලා. ඒ දවසේ එදා මාරම ට්‍රැෆික් එකක්. මුළු නුවරඑළියම සෙනග මේ වීඩියෝ වලින් පේයි. එදා වෙසක් කලාපේ බලන්න වෙසක් දවසේ කොහොමද නුවරඑළිය සෙනග හිටියේ කියලා. අපි මේ බලපු වෙසක් කූඩු ටිකත් බැලුවේ මෙහෙම දුරට වෙන්න ළඟට යන්න බෑ මිනිස්සු පොරකාගෙන යනවා. ඒ කියන්නේ එදා මාරම සෙනගක් හිටියේ. මේ දැන් මෙතන මේ වීඩියෝ එකේ ටිකක් අඩුයි. රෑ වෙන්න මාර සෙනගක් තිබ්බේ. මෙහෙම zoom කරලා තමයි මේ වෙසක් කූඩුවක හරි වීඩියෝ ටිකක් ගත්තේ. කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් ග්‍රෙගරි පාක් එක පැත්තට වෙනකන් ඒ සම්පූර්ණයෙන්ම වෙසක් කූඩු තිබ්බ. කොහොම හරි අපි ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් එතන ළඟ තිබ්බ වෙසක් කූඩු දෙක තුනක් තමයි මේ වීඩියෝ කරගත්තේ. මේ වීඩියෝ එකෙන් පේනවා ඇති ඔය ග්‍රෙගරි පාක් එකට යන පැත්තේ මේ යන්න බෑ මාරම සෙනගක්. ඒ හින්දා අපි ඔතනින් කොහොමම හැරිනා මේ ආයි ගෙදර ආවා. ඉතින් ඔන්නෝම තමයි අපේ වෙසක් සතියේ කියන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එනකන් අදට ගිහින් යන්න. බයි.